ආයිබෝවන් ඔයාලට සුබ දවසක්. ඉතින් අද මම ඔයාලට පෙන්නන්නේ මගේ මේ ඇපල් ගස් වලින් මම ගෙඩි කඩාගෙන මොනවද ඒවට කළේ කියලා. ඉතින් මේ තියෙන්නේ green apple. මේක ගොඩක්ම හොඳ ඇපල් ජූස් හදලා ඒ වගේම සලාද වලට එකතු කරලා ඒ වගේම අර අපි කියන්නේ ලංකාවේ විදියට අච්චාරු වගේ හදලා අන්න ඒ වගේ තමයි මේක ගොඩක්ම රසවත්. ඉතින් මගේ මේ ඇපල් ටික අද ටිකක් කඩා ගත්තා. ගොඩක් මේවත් සත්තු කාලා ගිහිල්ලා. ඉතින් මම ටිකක් අද මේ ගහෙන් කඩාගෙන මං අද යන්නේ මේකෙන් ඇපල් ජූස් එකක් හදන්න. ඉතින් මං මේකට ඇපල් ජූස් එක හදන්න අද තනිකරම ඇපල් විතරක් නෙමෙයි, ඒකට මං කැරට් ටිකකුත් එකතු කර ගන්නවා. බලමුකෝ අපි ඇපල් ජූස් එක හදලා. ඉතින් මේ ජූස් එක හදන්න කැරට් වගේම සැලරි, ඒ වගේම දොඩම් එහෙමත් එකතු කරන්න පුළුවන්. ඉතින් මම අද මේ කැරට් ඒ වගේම මේ කඩාගත්තු ඇපල් එකතු කරලා තමයි මගේ ජූස් එක හදාගන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට පොඩි කෑලි වලට කපා ගත්තා. ඒ වගේම මල් ළඟ මේ වගේ මැෂින් එකක් තියෙනවා. ඉතින් ඇපල් ජූස් සහ විවිධ ජූස් වර්ග හදන්න පුළුවන්. ඉතින් හැමෝටම මෙහෙම දෙයක් නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලාවට අපිට පුළුවන් බ්ලෙන්ඩරේ දාලා පුංචි කෑලි වලට කපාගෙන ඇපල් ජූස් හරි මොනවා හරි ඒ ජූස් වර්ග හදාගන්න. දැන් මේකේ තියෙන විශේෂත්වය ඉතින් අපි වතුර පොඩ්ඩක්වත් එකතු කරන්නේ නැහැ. තනිකරම මේ ඇපල් කෑලි වල තියෙන ජූස් එක තමයි මේ මැෂින් එක හරහා අපිට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට වතුර එකතු කරන්නේ නැහැ. ඉතින් මම දැන් කැරටුත් එකතු කරා. ඔයගලන්ට පේනවා ඇති කහ පාටට තියෙන්නේ කැරට් වලින් එකතු කරගත්ත ජූස් ටික. ඉතින් ඒකටම මේ ඇපල් කෑලි ටිකක් දාලා මේ විදිහට ජූස් එකක් හදාගත්තා. ඉතින් මේක හරිම රසවත් වගේම ගුණවත්. වතුර පොඩ්ඩක්වත් එකතු නොකර තමයි මේක හදාගන්නේ. ඉතින් ඔන්න දැන් මේ තියෙන්නේ මගේ Golden Delicious කියන ඇපල් ගහ. මේකේ නමින්ම ඕගලන්ට හිතා ගන්න පුළුවන් නේද මේකේ ඇපල් කොච්චර රස ඇතිද කියලා. ඉතින් ඇත්තටම මේකේ ඇපල් හරිම රසයි, කොළ පාටයි. නමුත් මම අර කලින් හැදුව ඇපල් ජූස් හැදුවේ ඒ ග්‍රෑනි ස්මිත් ඇපල් එකට වඩා මේක හරිම රසවත්, පෙන් රහක් තියෙනවා. ඒ ඇපල් එක ටිකක් ඇඹුල්. මේක හරි පෙන් රහයි. හැබැයි මීටත් වඩා ටිකක් කහ පාටට හැරෙනවා මේක තවත් පැහෙනකොට, ඉදෙනකොට. ඉතින් ඒ තරම් තියාගන්න අමාරුයි මේ කුරුල්ලන්ගෙන්. ඒ නිසා මම මේ වගේ හොඳට පැහිලා තියෙනකොට කඩා ගත්තා. දැන් මම අද මේකෙන් යන්නේ ඇපල් ජෑම් එකක් හදන්න. මොකෝ ගොඩක් පැන් රසයිනේ. ඉතින් ඒ නිසා මේක ඇපල් ජෑම් වලට හරිම වටිනවා. මොකද මේ ගොඩක් පැන් රස නිසා සීනි දාන්න ඕනේ. එතකොට අඩුයි. ඉතින් මම මේ වගේ ගෙඩි ටිකක් කඩාගෙන ඒකේ පොතු ඇරලා මේ වගේ පුංචි කෑලි වලට කපා ගත්තා. මේකේ ඇපල් කිලෝ එකක් විතර මම කපා ගත්තේ. ඒකට මම දාගත්තා වතුර මේස හැඳි දෙකක් විතර දාලා මේක අඩු ගින්දරේ වහලා පොඩ්ඩක් උයා ගන්නවා මේ කෑලි ටික. මේකේ වතුර උනන නිසා වැඩි වතුර එකතු කරන්න නරකයි. මේක පොඩ්ඩක් උයා ගන්න තමා ඕනේ වහගෙන අඩු ගින්දරේ. ඊට පස්සේ මේකේ වතුර ටික බහැලා යනකොට මේකේ කෑලි ටික අපිට පුළුවන් හැන්දෙන්න හොඳට පොඩි කරගන්න. මම නම් ඉතින් හැන්දෙන්න තමයි පොඩි කරගත්තේ. නැත්නම් බ්ලෙන්ඩර් එකකට දාලත් මේක පොඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට සීනි එකතු කළා. සීනි ග්‍රෑම් 125ක් විතර තමයි මම එකතු කළේ. ඒත් මම එකතු කළේ රතු සීනි. හැබැයි සුදු පාට සීනි එකතු කළා නම් ඊට වඩා ලස්සන පාටක් එන්න තිබුණා කියලා මට හිතුණා. නමුත් මම එකතු කළේ රතු පාට සීනි. එතකොට අර පැහැය ටිකක් තද පාටට හැරුණා අන්තිමට. ඉතින් සීනි ටිකක් දාලා මේක හොඳට කලවම් කරලා ඒක අඩු ගින්දරේ වතුර මුකුත් දාන්නේ නැතුව උයා ගන්න තමයි තියෙන්නේ.
මොකද ගින්දර වැඩිය දැම්මොත් මේකට අපි දැන් වතුර එකතු කරන්නෙත් නැහැනේ. ඒ නිසා අඩිය කර වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කෑලි ටික හොඳට හැන්දෙන් පොඩි කරගන්න ගමන් මේක හොඳට වහලා මේක පදමට උයා ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම මේකට එකතු කළා දෙහි බින්දු කීපයක්. එතකොට හරිම රසවත්. ඔන්න දැන් පදම හරි. ඒ කියන්නේ අඩු ගින්දරේ සෑහෙන වෙලාවක් මම මේක උයාගත්තා. අඩිය කර වෙන්න නොදී. ඉතින් මේ වගේ අන්තිමට ආවට පස්සේ මම කරන්නේ මේක බෝතල් වලට දාගන්න එක. මම කිව්වේ ඔයගලන්ට ටිකක් මේක තද පැහැයක් ආවා කියලා මම රතු සීනි දාපු නිසා. ඊට පස්සේ මම මේ බෝතල් ටික හොඳට තම්බලා අරගත්තේ උණු වතුරෙන්. ඊට පස්සේ ඒක හොඳට බෝතල් ඇතුළේ හොඳට වතුර යන්නේ නැති වෙන්න පිහ දාගෙන වේලගෙන මම ඒකට මම හදාගත්තු ඇපල් මිශ්‍රණය ඇපල් ජෑම් මිශ්‍රණය එකතු කළා. එකතු කළා මම හොඳට මේවා සීල් කරලා වතුරේ දාලා තම්බගත්තා. හේතුව තමයි මේක එතකොට වැඩි කාලයක් තියාගන්න පුළුවන් මට. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි. මගේ වත් එකස් වලින් මම කඩා ගන්න ගෙඩි ඇපල් වලට කරපු දේ තමයි අද මම ඔයාලට පෙන්නුවේ. ඉතින් නැවත දවසක අපි ආයෙත් හමු වෙමු. ආයිබෝවන්.